යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් යනවා අලුත් ගමනක්. අපි මේ ඉන්නේ කළු පහන. ඔයාලට පේනවා ඇති ප්‍රසිද්ධ පාලමක් තියෙනවා මෙතන. මේක තමයි ඩබල් බ්‍රිජ් පාලම කියලා කියන්නේ. මෙතනට පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි තියෙන්නේ වංගෙඩිගල යන මාර්ගය. ඒ කියන්නේ අඩිපාර. වංගෙඩිගල ওই පැත්තෙන් කන්ද උඩට යන්න තියෙන්නේ. වංගෙඩිගල, ගොම්මොල්ලිය, දෙතනගල ඒ පැත්තට යන්න තියෙන්නේ. අපි මෙතනින් ඉස්සරහට ගියොත් ලංකාවේ උසම දියඇල්ල මෙතනින් ගිහිල්ලා තුරුපොරේට හැරෙන වංගුව කියලා තැනක් තියෙනවා. එතනින් තමයි යන්න තියෙන්නේ බඹරකන්ද දියඇල්ල පැත්තට. ඉතින් හරි ලස්සන පැත්තක් මේ පැත්ත. දැන් නම් මේ වෙලාවේ උදේ 7 මාර්ට 8ට විතර ඇති. මාරම සීතලයි. යන් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. අපි යනවා ලංකාවේ උසම දියඇල්ල බලන්න. බඹරකන්ද දියඇල්ල. අන්න අර හරියෙන් වැටෙනවාද වතුර හොඳටම වැඩි. හරි ලස්සනයි. මේ යන්න දින පාර මේ තේනවා. බඹරකන්ද දියඇල්ල යන පාරෙම තමයි ලංකාඇල්ල බලන්න යන්න තියෙන්නේ. ඒ කියන්නේ බඹරකන්ද දියඇල්ල බලලා ඊට චුට්ටක් පස්සට ඇවිල්ලා කෙලින්ම ගියාම ලංකාඇල්ල දිනවා. ලංකාඇල්ලයි බඹරකන්ද දියඇල්ලයි මැද හරියෙන් උඩට නැග්ගාම යන්න තියෙනවා බඹරකන්ද දියඇල්ලේ දෙවෙනි දියඇල්ල ගාවට. එතනින් උඩට නැග්ගාම වැලිවංගුව ගාවට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාර මේ වැලිවංගෙන් උඩ කෙලින්ම යකාගේ පඩිපෙළ කියලා කියන්නේ. යකාගේ අඩිපාර කියනවා, යකාගේ පඩිපෙළ කියනවා. ඒක කෙලින්ම වැටෙන්නේ ඔහියට. කියන්නේ උඩවේරිය වත්ත හරහා ඔහියට. ඔහියට වැටුණාට පස්සේ ස්ටේෂන් එක පැත්තට යන්න පුළුවන්. නැත්නම් වම් පැත්තට ගියොත් හෝටන් තැන්න. ඒ කියන්නේ ඔහිය පිවිසුමෙන් යන හෝටන් තැන්න මාර්ගයට තමයි වැටෙන්නේ. මෙන්න මේ විදියට යකඩ වැඩක් හම්බ වෙනවා. යකඩ වැටත් පහු කරගෙන ගිහිල්ලා දකුණු පැත්තට හැරුණාම තමයි දියඇල්ලේ පාමුලට යන්න තියෙන්නේ. අද වතුර පාර පොඩ්ඩක් සැරයි. බාන මීදුම වතුර පාර සිරිකට පාර පාලම් පැත්තට මෙනවා. අපි කොයිද ආවේ? බඹරකන්ද ඇල්ල. මේක තමයි බඹරකන්ද දියඇල්ල. බාන කොච්චර ලස්සනද කියලා. ලංකාවේ උසම දියඇල්ල. මෙතන මේ යටම තියෙන දියඇල්ල මේ. මෙතනින් උඩ තව දියඇල්ලක් තියෙනවා. ඒකත් මාරම ලස්සනයි. ඒකට යන්න තියෙන්නේ අර එහා පැත්තෙන් යන්න තියෙන්නේ. ගිහිල්ලා රතන ලස්සන view point එකක්. එකපාරක් මම එතනට ගියා. ගොඩක් කට්ටිය කැම්ප් කරන්නේ මේ දියඇල්ලට උඩින්. මාරම ලස්සනයි. මේ සිරිකට පාර. මාරම ලස්සනයි. මෙතන නාන්නත් පුළුවන් පහල. මේ තරම් සිරිකට පාර
කරලා. අපි දැන් ඉන්නේ හපුතලේ කන්දේ. හපුතලේ කන්ද යන ගමන් මේ හරිය ලස්සන view point එකක් තියෙනවා. මාරම ලස්සනයි. මෙතනට පේනවා ඈතින් අර හරිය කූරගල චෛත්‍ය පේනවා මෙතනට. මාරම ලස්සන තැනක්. අපි උදේ කෑම ගන්න තමයි ආවේ. Tera anduru walawa ketta paya sango hiru awarata makinu ten aisha roti kalak utadare danuna aye kanata giyana adarena mga hanang poti raham dawil terbe bihitakana mga data upama anang tatupo meya tani handata hiwachana dimporan di satai rekama dipota dupanang hanga pitata hina bunak mapita da hinata kata vitena nodaka kisi da wena jawabina dase kalulu pisa kata betibuna pura hita අපි ආව ලස්සනම කඩේකට එකපාරකුත් මම මේකට ආවා. මාරම රසයි කෑම තේ මේදී පරණ තේ කර්මාන්ත ශාලාව. මෙයාලා අපු වෙලා ඉඳන් ෆොටෝ ගන්නවා. මාරම ලස්සනයි. දැන් ඉන්නේ මේ හපුතලේ නගරේ. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දැන් වෙලාව ඇති හරියටම දවල් 2කට විතර ආවා ඇල්ල සිසිල view එකට. මම හිතන්නේ ඇල්ල නගරේ තියෙන ලස්සනම නිදහසේ ඉන්න පුළුවන් ලස්සනම සාමාන්‍යයෙන් low budget ඉන්න පුළුවන් හොඳ පහසුකම් තියෙන තැනක් තමයි ඇල්ල සිසිල view කියන්නේ. ඉතින් හරි ලස්සන තැනක් මේ තියෙන view එක. දැන් වහිනවා හොඳටම ඔයාලට පේනවා ඉතින්. මාරම ලස්සනයි මෙතනට 9 ආච් පල්ලෙහා පේනවා. මම ඔයාලට වැස්ස අඩු වුණාම ගිහිල්ලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි කාමර 3ක් ගත්තා මෙතන. චොඩි අපි මේ කාමරේ නෙවෙයි ඔයා තමයි මේකේ. මේක එකක්. එතකොට අනිත් කාමරේ මේක. මාරම ලස්සනයි පිළිවෙලයි. මේ තියෙන්නේ
එතන තියෙනවා වොෂ්රූම් එක කාමරේ. තව උඩ තට්ටුවක් තියෙනවා ෆැමිලි රූම් එකක්. ඒකත් ලස්සනයි. බෑග් තියෙනවා අපේ සෑහෙන දවස් 2-3කට ඇඳි. ඒක කට්ටිය කනවා. අතනින් පේනවා නයින් ආච් එක. ලස්සනයි. මෙතනින් උඩට යන්න තියෙනවා තව ෆැමිලි රූම් එකක් උඩ. මාරම ලස්සනයි. කට්ටිය වැස්ස හින්දා යනවා. එතන අපි කන තැන. අපි දවල්ට ගෙනාවු කෑම හොඳයිද? කුබිරි. පරිප්පු තියෙනවා, කුකුල් මස් තියෙනවා, සීනි සම්බල් තියෙනවා, ටෙම්පරාදුවක් තියෙනවා, මාළු තියෙනවා, රයිස් එකක් හදලා තියෙනවා, අඹ චට්නිත් තියෙනවා. අඹ චට්නි තියෙනවා. කිචන් එක. ඕන කෑම බීමක් හදලා දෙනවා යාළුවා. හරි නිදහසේ ඉන්න පුළුවන්. මේ තියෙන අනිත් කාමරේ. මේ තියෙන්නේ ඒකේ වොෂ්රූම්. පිරිසිදුයි. ගොඩක් පිරිසිදුයි ඒ වොෂ්රූම්. ඉතින් අපේ කාමරේ ඉතින් අපේ වොෂ්රූම් එක මාරම ලස්සනයි. Mama
බොන්න ඕනේද? නේ කොහොමද? යමු මේ හිම්බෝ හිටියා යා යන්න දින පාර හරිදින අපි හිටිය කන්ද උඩ කොටේජ් එක පාරක් හදනවා එතනට යන්න මේ පැත්තේ ගොඩක් කඳු බෑමුන් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන view එකක් බලන්න කන්දක් උඩට යන්න ඕනේ. ඩොගි මම මස් කටු වගේක් දුන්නා දවල් බත් කාලා. ඉතින් බව්වා අපි යනවා. ඉතින් මම මේ අද යන්නේ දෙවෙනි පාට කුඹල්වල මහමෙවුන අසපුවට. හරි ලස්සනම තැනක් එතන. හැබැයි රෑකට මං එතන ඉඳලා නැහැ. අද රෑ එතන ඉඳලා ඒකේ ලස්සනත් බලලා ඉන්න තමයි අදහස. යන් මේ පැත්තට ඔයාලටත් මම ඒ ලස්සන පෙන්නන්නම්. මෙයාගේ නල්ලා මෙයාගේ නල්ලානේ බලන්න මේක යා අර පැත්ත කොහෙන්ද යන්නේ? සත්බුදු මහසෑය මේ තියෙන්නේ කුඹල්වල මහමෙවුන අසපුව. පුදුමාකාර ලස්සන තැනක්, වන්දනීය තැනක්. බලන්න මේ හරිය මල් ලස්සනට මල් හදලා තියෙනවා. වත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සපං සදාය බෝධිසං උතුම් රුතු බව ලබන මොහොතේ ධම්රජුන්
මෙතන බුදුරු 7-9කගේ පිළිරුව ඉදි කරලා තියෙනවා. ඔය දැන් පේන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් නම් කරලා තියෙනවා මේ විදිහට. බෝධීන් වහන්සේ කියලා කියන්නේ අපගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන කාලේ දවල් වරුවට වෙනස්ම විදියකට තමයි පේන්නේ. රාත්‍රී කාලයට ඔන්න මේ විදිහට තමයි පේන්නේ. පුදුමාකාර ලස්සනක් තියෙනවා. අද අනුරපුරේ උඩමළුවේ වැඩ සිටිමි මේ ශ්‍රී ලංකාවේ දෙවියන් ලෝක සත්‍යයට සියලු දෙනා සරසවන බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. මෙම පුණ්‍ය භූමියේ ජය ශ්‍රී බෝධීන් වහන්සේ සියලු දෙවියන් යහපත සරසවන වැඩ සිටිනවා. අපි උතුම් බෝධීන් වහන්සේ මේ විදිහට බෝධීන් වහන්සේගේ ගුණ සීකරමින් වන්දනා කරමු. කවුරු කියනවා කිව්වම අපගේ ගෞතම නිදුපන්දා ලොව සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයේ තුන්කල් මගේ බුදු හිමි නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ දහමයි මතුවට පවතින නිර්මල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි පිත්මං සදමින් නිවනට මහගෝ සංසුන් ගමනින් පසු පාස වඩිනු සිව් මහා පිරිසෙන් කුදසෙත් ලබනු සිරි ගෞතම පොළොවෙන් මතුන ගෝරජුනේ ගෞතම මුනිදුද සෙවණෙලි සුවදුන් විශේෂ මතදාස කිරියාහාර පූජාව දහවන සාන්තික පූජාව ඒ වගේම සෞඛ බෝධි වන්දනාවේ ගිලම්පස සාන්තික පූජාවන්හි දායකත්වය දරන්නේ මාපෝර පදිංචි අරුණ ස්ටුඩියෝ රාජකුමාරමා තේනි සංජීවනි මහත්මිය සහ ඒ පිරිසම සින්දනා ඒ වගේම මනම්පේරි මෝටර්ස් ගෝවින්ද ප්‍රසාද් මහත්මයා ගයාන සම්පත් සජිත් චතුරාර්ය දීර්ඝවිසි කොවිද මනුෂ්‍යයන් ඒ වගේම අපි නාලු පූජා සඳහා කාර්යයන් දරන ලබන්නේ AAP DNA මහත්මා ගාල්ලි පදිංචි විශේෂ මිතුරා බලාපොරොත්තු වන මේක වසර දෙකකට පෙර මියගිය HKA සෝමසිරි මහත්මයා පිළිගන්න කිරීමේ ඒ වගේම කනුපුල්ලා පදිංචි එදදාස ඒ වගේ व्यक्ति මානසික ආවින් මීදුමෙන් වැහිලා යනවා මාර්ම ලස්සනයි මෙතන බලන්න මීදුම හමාගෙන යන විදිය පුදුමාකාර ලස්සනක් තියෙන්නේ සත්බුදු මහා සෑය මහා මෙවුන අසකුව කුඹල්වැල ඉතින් මට ලොකු ආසාවක් තිබුණා රාත්‍රී කාලේදී මේම
පූජනීය තැනට එන්න ඇවිල්ලා වන්දනාමාන කරගන්න හැකි වුණා. ඉතින් දැන් රාත්‍රියත් එළඹුණා. අද දවස ගෙවි ගියා. අපේ පළවෙනි සංචාරය මෙලෙස නිමා වුණා. ඉතින් අර පැත්තට තියෙනවා භාවනාව කුටි. මාර්ම ලස්සනයි ලයිට් දාලා වලට පේන්නේ නැතුව ඇති GoPro එකට. මේ දිනේ පහළ එන්න තියෙන පාර ඇල්ල ටවුන් එක අර පැත්තට වෙන්න. හරි ලස්සන තැන. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බැලුවා නම් channel එකේ වීඩියෝ හොඳයි නම් ඔයාලත් බලලා subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාගෙන යන්න අදහස් ආයෝජන. ඉතින් හරි ලස්සන තැනක් ආයි ලස්සනම තැනක ලස්සනම දවසකින් හමු වෙමු. අද දවසට මේ සංචාරය මෙතනින් නිමා කරනවා. Okay. අපි ආව ඇල්ලි ස්ටේෂන් එකට. මේ තමයි ඇල්ලි ස්ටේෂන් එක. ගොඩක් ටූරිස්ට්ලා එහෙම ඉන්නේ මෙතනට. මේ දින ප්‍රසන්න නිල් දියපොකුණ නේ මේ දින ප්‍රසන්න මේ දින නිල් දියපොකුණ මෙතන ওই දින ෆොටෝ එතනින් බැහැලා යන්න පුළුවන්. කොහෙද බය වෙන්නේ මාරම ලස්සනයි. අපි ඇල්ල නගරේ ඇවිදිනවා පොඩ්ඩක්. මෙන්න මේ විදිහ තමයි ඇල්ල නගරේ තියෙන්නේ. ලයිට් දාලා කඩ නම් තියෙනවා ඇති වෙන්න කෑම කන අයට ඕන තරම් කෑම කන්න පුළුවන් ලස්සන දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනම නගරයක් තමයි ඉතින් මේ ඇල්ල නගරේ. බලන්න බැලූ අත ලස්සන විදුලි බුබුලු පාටි මේ බලන්න මෙතන තල් කොළ සේවිලි කරලා තමයි මේක හදලා ඉන්නේ. සංචාරකයන් ගොඩාක් නිදහසේ සැරිසරනවා. ලංකාව වගේ රටකට ඇවිල්ලා හරි නිදහසේ සැරිසරනවා යාලා. අපි ආයේ මහමෙවුනාව කුඹල්වැල පැත්තේ ඉඳන් ඇල්ල පැත්තට එද්දි කෙලින් පාර වැල්ල වායේ වමට පස්සට